ආයුබෝවන් මගේ යාළුවෝ හැමෝටම. ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඉන්නවා ඇති කියලා මං හිතනවා. මේ දවස්වල මම ටිකක් ලෙඩ වෙලානේ හිටියේ. ඉතින් මට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරපු ඔයාලා හැමෝටම මම මේක අවස්ථාවක් කරගන්නවා ස්තුතිවන්ත වෙන්න. ඉතින් අපි කතාවට යමුකෝ මේ ජපානයේ වසන්ත කාලේ. ඉතින් මේ කාලෙට හැම තැනම මල් පිපෙනවා. හැබැයි ඉතින් මේ මල් නිසාම ජපානයේ ලෙඩ වෙනවා කියලා ඔයාලා දන්නවද? මෙන්න මේ මල් නිසා තමයි ජපානයේ ලෙඩ වෙන්නේ. මේ ලෙඩේට කියන්නේ කෆුන් ෂෝ කියලා. මේ ලෙඩේ හැදෙන්නේ ජපානයේ තියෙන ජපන් දේවදාර, ජපන් සයිප්‍රස් කියන ගස් දෙකේ මල් නිසා. මේ වසන්ත කාලෙට මේ මල් පිපෙන්න පටන් ගන්නවා. ඉතින් කෆුන් කියලා කියන්නේ පරාගවලට, ෂෝ කියන්නේ රෝග ලක්ෂණවලට. ඉතින් මේ මල්වල තියෙන පරාග නිසා තමයි මේ ලෙඩේ ඇති වෙන්නේ. මේක ඇත්තටම ඇලර්ජික් එකක්, අසාත්මිකතාවයක්. මේ මල්වල තියෙන ඉහළ පරාග මට්ටම නිසා මේවා හුළඟත් එක්ක හැම තැනම විසිරලා යනවා. එතකොට අපේ ඇඳුම් වල, අපේ හමේ හැම තැනම මේවා ඇලෙනවා. හිරු එළිය වැඩියෙන් ලැබෙන්න තමයි මේ මල්වල පරාග විසිරෙන්න පටන් ගන්නෙ. මේ තත්ත්වය ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි මුල සතිය වගේ වෙනකන් එක දිගට තියෙනවා. මොකද මල් පිපෙන කාලෙනේ. ඉතින් මේක නිසා ඇස් කසනවා, හොටු දියර ගලනවා, කඳුළු වෙනවා, ඔළුවේ කැක්කුම හැදෙනවා, උකුර රිදෙනවා, නිතරම කිවිසුම් යනවා, ඇස් ඉදිමෙනවා. මේ වගේ එකී මෙකී නොකී ගොඩක් රෝග ලක්ෂණ මතුවෙනවා. හැබැයි මේක කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. මොකද සමහර අයට ඔළුවේ කැක්කුම උණ ඒ වගේ දේවල් නැති වෙන්න පුළුවන්. ඉතින් පුළුවන් තරම් මේ පරාගවලට නිරාවරණය නොවී ඉන්න උත්සාහ කරන්න. අපි ඇඳුම් හොදලා ඒවා එළිය වේලෙන්න දානවනේ. ඒක පුළුවන් තරම් අඩු කරලා ඒකට අපි ලොන්ඩ්‍රියක් පාවිච්චි කරොත් ඇත්තටම අපිට මේ තත්වයෙන් ගොඩක් මගහැරිලා ඉන්න පුළුවන්. මොකද එතකොට ඇඳුම් වේලෙන්නේ මැෂින් වලින්නේ. එළියේ එල්ලලා තිබ්බහම පරාග මේ වගේ ඇලෙන්න පුළුවන්. ඒ වගේම මේ කාල සීමාවෙදී ගෙදර වැකුම් කරන එකත් හැකියතාක් අඩු කරන්න. තවත් දෙයක්, ගෙදර ජනෙල් අරිනවා නම් ඒකත් සැලකිලිමත් වෙන්න පුළුවන් තරම් ජනෙල් වහලා තියන්න උත්සාහ කරන්න. මේ දවස්වල එළියට යනවා නම් ඔයාලා ඒත් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න මාස්ක් එකක් අනිවාර්යෙන් පාවිච්චි කරන්න. එළියට යන්න කලින් ඔයාලට බලන්න පුළුවන් එළියේ කොහොමද පරාග තත්ත්වය කියලා. ඒක බලන්න පුළුවන් සයිට් එක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. මෙන්න මේ විදිහට තමයි ඒක පෙන්නන්නේ. Japan Air Quality and Pollen කියලා තමයි ඒක එන්නේ. ඉතින් ඔයාලට මේක වෙනුවෙන් තියෙන බෙහෙත් වර්ග, ස්ප්‍රේ වර්ග මෙන්න මේ කියන ෆාමසිස් වලින් ගන්න පුළුවන්. මේ ඕනම ෆාමසි එකකින් මෙහෙ ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ විදිහට තියෙන බෙහෙත් වර්ග, නසල් ස්ප්‍රේ එකක් තියෙනවා, ඒ වගේම නෝස් ක්‍රීම්, එතකොට අයි ඩ්‍රොප්ස්, ඇස් කසන අයට ඇස් හොදන්න පුළුවන් අයි වොෂ් තියෙනවා, ඇඳුම් වලට ඉහින්න පුළුවන් ක්ලොත් ස්ප්‍රේ තියෙනවා, මාස්ක් එකට ඉහින්න පුළුවන්, මොකද මාස්ක් එකෙත් ඇලිලා තියෙනවානේ. ඒවට ඉහින්න පුළුවන් ස්ප්‍රේ තියෙනවා, මූණට ඉහින්න පුළුවන් ස්ප්‍රේ තියෙනවා, විශේෂිත කණ්ණාඩි, මෙන්න මේ දේවල් තියෙනවා. හැබැයි ඔයාට මේ හැම දෙයකින්ම සුවයක් නොලැබුණොත් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ගන්න. ඉතින් දැන් අපි යන්කෝ බලන්න ඇත්තටම ඩ්‍රග් ස්ටෝර් වල මේ බෙහෙත් වර්ග තියෙනවද කියලා බලන්න. මටත් බෙහෙත් ටිකක් ගන්න ඕනේ. මොකද මගෙත් ඇස් කසන නිසා අයි වොෂ් එකක් එහෙම ගන්න ඕනේ. එන්නකෝ යන්න දැන් අපිත් එක්ක මොනවද තියෙන බෙහෙත් වර්ග, මේකේ කොහොමද දාලා තියෙන්නේ බලන්නකෝ. බලන්න ඇතුළට යද්දිම මේ ගැන දැනුවත් කරලා ලොකු බැනර් දාලා තියෙනවා මෙතන. ඒ වගේම ස්ක්‍රීන් එකක් දාලා ඒකේ මේ ගැන ලොකු විස්තරයක් තියෙනවා. චුට්ටක් අහන්නකෝ ජපන් තේරෙනවද කියලා. මෙතන ඇත්තටම කියන්නේ මේ ලෙඩේ තියෙනවා නම් මේ බෙහෙත් වර්ග තියෙනවා. මේ බෙහෙත් වර්ග පාවිච්චි කරන්නේ කොහොමද? එතකොට මේ බෙහෙත් වර්ග පාවිච්චි කරත් අපි කොයි විදිහටද පරිස්සම් වෙන්න ඕනි? අන්න ඒ දැනුවත් කිරීම තමයි මේ ස්ක්‍රීන් එකෙන් කරන්නේ. ඇතුළට එන හැම කෙනෙක්ටම මේක බලන්න පුළුවන්.
ජපන් තේරෙන ඕනෑම කෙනෙක්ට මේක අහලා තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඉතින් මටත් ජපන් නම් ගොඩක් තේරෙන්නේ නැහැ. මමත් හස්බන්ඩ්ගෙන් තමයි අහගත්තේ මොකද්ද මේ කියන්නේ මොනවා ගැනද කොහොමද ඒවා බොන්න ඕනි කොහොමද පාවිච්චි කරන්න ඕනි කියලා. එයාලා මේ කියන්නේ හොටු දියර ගලනවට පාවිච්චි කරන්න පුළුවන් බෙහෙත් එකක්. ඇත්තටම අපි ගන්න ඕනේ බෙහෙත මොකක්ද කියලා නොදැන මෙතනට ගියත් අපිට මේ විස්තරේ දිහා බලන් ඉඳලා තේරුම් ගන්න පුළුවන් අපි ගන්න ඕනේ මොන බෙහෙතද කියන එක. මොකද ඇස් කසනවට, හොටු දියර ගලනවට, එතකොට අපේ හම කසනවා නම් ඒ හැම දෙයකටම මෙයාලා මේ ස්ක්‍රීන් එකෙන් අපිව දැනුවත් කරනවා ගන්න ඕනි මොන බෙහෙත් එකද කියන එක. ඉතින් ඔන්න බලන්නකෝ එතන පෙන්නන බෙහෙත්ම මෙන්න මෙහෙම තියෙනවා. මේ තියෙන්නේ බෙහෙත් පෙති 120ක්. 120ක් තියෙන පැක් එකක් 4980ක් වෙනවා ටැක්ස් එක නැතුව. ටැක්ස් එකත් එක්ක 5478ක් වෙනවා. මේ තියෙන්නේ පෙති 60ක් තියෙන එක. මේකේ පෙති ප්‍රමාණය අනුව ගාණ අඩු වෙනවා. පෙති වැඩි වෙන්න ගාණ වැඩි වෙනවා. පෙති ප්‍රමාණය අඩු වෙන්න ගාණ අඩු වෙනවා. ඉතින් බලන්නකෝ මේ වගේ පෙති ප්‍රමාණයත් එක්ක ගාණ වෙනස් වෙන විදිය. ඉතින් අපිට අපේ අතේ තියෙන මුදලට මේ බෙහෙත් ප්‍රමාණය ගන්න පුළුවන්. මේ තියෙන්නේ හොටු දියර ගලනවට අපි ගන්න ඕනේ බෙහෙත් වර්ග. මම බෙහෙත් වර්ගයත් එක්ක ඒකට අදාළ මිල ගණන් ඔයාලට පෙන්නන්නම්. ඔයාලා මේ වීඩියෝ එකෙන් ඒක බලන්න. මම එකින් එකට නොකියුවට ඒ අදාළ බෙහෙතේ ගාණ ඔයාලට පෙන්නනවා. මොකද මට ටිකක් වොයිස් කරන්න අමාරුයි කරගෙන යනකොට ටිකක් නහය තද ගතිය උගුර රිදෙන එක තාම තියෙන නිසා කටහඬ චුට්ටක් වෙනස් වෙනවා. ඉතින් මං ඔයාලගෙන් සමාව ඉල්ලනවා මට එකින් එකට විස්තර කරන්න බැරි වීම ගැන. හැබැයි මං අනිවාර්යෙන් බෙහෙතට අදාළ වෙන මිල ගණන් ඔයාලට පෙන්නනවා. මේ තියෙන්නේ කෆුන් ෂෝ වලට ගන්න ඕනි බෙහෙත් වර්ග තියෙන කාඩ් එකක්. අපිට මේක ෆෝන් එකෙන් ට්‍රාන්ස්ලේට් කරලා බලා ගන්න පුළුවන් මොන මොනවටද මේ බෙහෙත් පාවිච්චි කරන්න කියලා. මේ බෙහෙත් වර්ග හැම එකක්ම මෙතන රැක්ස් වල තියෙනවා. මේ තියෙන්නේ තවත් ඇලර්ජික් වලට පාවිච්චි කරන්න පුළුවන් එකක්. ඒකත් අපේ හොටු දියර ගලනවට, නහය තද වෙනවට, ඒ වගේ දේවල් වලට තමයි මේක තියෙන්නේ. මේ තියෙන අපේ ඇස් වලට දාන්න පුළුවන් අයි ඩ්‍රොප්ස්.
මේ තියෙන්නේ කණ්ණාඩි ක්ලීන් කරන්න. මං කිව්වේ අයි ප්‍රොටෙක්ෂන් කණ්ණාඩි තියෙනවා කියලා. අන්න ඒ කණ්ණාඩි ක්ලීන් කරන්න පුළුවන් ටිෂූස්. මේ තියෙන්නේ අයි වොෂ් එක. ඇස් වලට පරාග ගියාම ඒවා ඇස් වල ඇලිලා තියෙනවනේ. ඉතින් මෙන්න මේ දියරය පාවිච්චි කරලා ඇස් හොද ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් වතුරෙන් හොදනකොට ඇස් දනවනේ. හැබැයි මේකෙන් නම් එහෙම වෙන්නේ නැහැ. මේ තියෙන්නේ නහය සෝදන ලික්විඩ්. මේකෙන් එකක් මමත් ගත්තා. මාරම හොඳයි. මේකෙන් නහය සේදුවාම මාරම සනීපයක් තමයි දැනෙන්නේ. නහය හිර වෙලා තියෙනවා නම් ඒකත් නැති වෙනවා. මේ තියෙන්නේ ඒ විදියටම නහය සෝදන තවත් ලික්විඩ් එකක්. බලන්නකො ඉතින් එයා මට උදව් කරන විදිය. ඇත්තටම එයා තමයි මට මේ රෝගය ගැන මේකට පාවිච්චි කරන බෙහෙත් ගැන ලොකු විස්තරයක් හොයලා ඒක පොතක ලියලා මට වීඩියෝ එක කරන්න ඔක්කොම විස්තර හොයලා දුන්නේ. මෙන්න මේකත් මම ගොඩක් හොයා හිටිය දෙයක්. මූණට ස්ප්‍රේ කරන ස්ප්‍රේ එකක්. මෙන්න මේක නිසාත් පරාග වලින් අපිට ආරක්ෂා වෙන්න පුළුවන්. මොකද ඇස් පිහාට වල එහෙම පරාග අපේ රැඳිලා තියෙන්න පුළුවන්. මෙන්න මේක ස්ප්‍රේ කරොත් ඒ පරාග ඇලෙන එක බ්ලොක් වෙනවා කියලා තමයි තියෙන්නේ. ඉතින් ඔයා ජපානයට එන්න ඉන්න කෙනෙක් හරි ජපානයට අලුතෙන් ඇවිත් ඉන්න කෙනෙක් හරි නම් ඔයා මේ ගැන දැනුවත් වීමක් නැත්නම් ඔයාට මේ වීඩියෝ එක ඇත්තටම වැදගත් වෙයි කියලා මට හිතෙනවා. මොකද මමත් මෙහෙට එනකොට මේ ලෙඩේ ගැන මට හස්බන්ඩ් කියලා තිබුණාට මම ඒත් හිතුවා පරාග වලින් කොහොමද ලෙඩ වෙන්නේ, ලංකාවේ කොච්චරනම් මල් තියනවද අපි එහෙම ලෙඩ වෙනවද කියලා. මේ තියෙන්නේ පොඩි අයට ස්ප්‍රේ කරන්න පුළුවන් ස්ප්‍රේ එකක්. ඉතින් මං ආයෙත් කියන්නකෝ හස්බන්ඩ් ඉතින් මට කිව්වා මෙහෙට එන්න කලින් ඔයාට පරාග ඇලර්ජික් වෙනවද කියලා ඇහුවා. මට ඒකට හිනක් ගියා. මොකක්ද අනේ කියන්නේ පරාග කොහොමද අපිට ඇලර්ජික් වෙන්නේ කියලා. හැබැයි ඉතින් මෙහෙට ආවට පස්සේ තමයි මමත් දැනගත්තේ ඇත්තටම මෙහෙම ලෙඩක් තියෙනවා කියලා. ඉතින් ඔයා මේ ගැන දැනුවත් වීමක් නැති කෙනෙක් නම් මේකෙන් මං හිතනවා ඔයා දැනුවත් වෙන්න ඇති කියලා. මේ බලන්නකො මෙතන තියෙන්නේ අයි ප්‍රොටෙක්ෂන් කණ්ණාඩි. මේව නම් ටිකක් ගණන් වැඩි. හැබැයි ඔයාලට අතේ තියෙන මුදලේ හැටියට ගන්න පුළුවන්. ඒ වගේම මේ කණ්ණාඩි නම් 100 කඩවලක් තියෙනවා. ඩයිසෝ, සෙරියා, ලෙමන් ඒ වගේ කඩවලින් ගන්නත් පුළුවන්. හැබැයි මං ක්වොලිටි එක ගැන නම් කියන්න දන්නේ නැහැ. හැබැයි මේක නම් මං හොඳටම දන්නවා මේ කණ්ණාඩියෙන් ඇස් දෙකට ලොකු ආරක්ෂාවක් ලැබෙනවා කියලා. ඔයාට මේ වගේ දෙයක් අරන් තියාගත්තොත් හැම අවුරුද්දෙම මේ කාලේ වෙනකොට මේක ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම මෙතන තියෙනවා එක එක ක්වොලිටිස් වලින් තියෙන මාස්ක්. ඔයාගේ අතේ ඇති මුදලට බලලා මෙතනින් හොඳ ඒවා ගන්න පුළුවන්. මේ ඔක්කොම ගොඩක් හොඳ ඒවා. ඒ වගේම තව විශේෂ දෙයක් මම ඔයාලට පෙන්නන්නම්. මෙහි ගන්න පුළුවන් පේන් කිලර්ස් වර්ග. මේ තියෙන්නේ ජපානයෙන් ඔයාලට ගන්න පුළුවන් විවිධ වර්ගයේ පේන් කිලර්ස්. මේ තියෙන්නේ ඒ විදිහ පේන් කිලර්ස්. මේක මම දැනට පාවිච්චි කරන එක. ඒ නිසා මම දන්නවා මේක ඇත්තටම ගොඩක් හොඳයි. මට පෙනඩෝල් වලට වැඩිය මේක නම් මාරම හොඳයි කියලා හිතෙනවා. මම ලංකාවෙන් ඉද්දි පෙනඩෝල් ගෙනාවේ නැහැ. මට මෙහෙට ආවට පස්සේ තමයි මේවා හම්බුනේ. ඒ කියන්නේ මට හස්බන්ඩ් මේවා ගෙනත් දුන්නා. ඇත්තටම මට පෙනඩෝල් වලට වැඩිය මේක ගොඩක් හොඳයි.
ඔයා ලංකාවෙන් ඉදි පෙනඩෝල් ගෙනාවේ නැත්නම් ඔයාට මෙහෙ පේන් කිලර්ස් හොයාගන්න බැරි නම් මෙන්න මේවා තමයි ජපානයේ තියෙන පේන් කිලර්ස් වර්ග. ඒ වගේම මෙන්න මේ R1 කියන යෝගට් ඩ්‍රින්ක් එක. මේක ඇත්තටම අපේ ප්‍රතිශක්තිය වැඩි කරන හොඳ යෝගට් ඩ්‍රින්ක් එකක් කියලා කියනවා. මේකින් එකක් දවස් ගානේ හැමදාම උදේට බොනවා නම් ඔයාගේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිය වැඩි වෙනවා කියලා කියනවා මේකට. ඉතින් දැන් මාසයක් විතර අපි දෙන්නත් ලෙඩ වෙලානේ ඉන්නේ. ඉතින් අපි දෙන්නත් මේකෙන් එක බොක්ස් එකක් ගත්තා අපි දවස් ගානේ බීලා බලමු කියලා. මේක ඔයාලට ඕනම සුපර් මාකට් එකකින් ඕනම කොම්බිනි එකකින් ගන්න පුළුවන්. ඉතින් අපි අපිට ඕන කරන බඩු ටිකත් අරගෙන මේ ඉක්මනට ගෙදර යන්නයි හදන්නේ. මොකද මේ දවස්වල ගොඩක් එළියේ ඉන්න බෑ. හුලඟක් තියෙනවා. ඒ නිසා කෆුන් ෂෝත් තියෙන නිසා අපි දෙන්නටම පොඩ්ඩක් අමාරුයි එළියේ ඉන්න. නිතරම හොටු දියර ගලනවා, කිබුන් යනවා. ඉතින් මේ අමාරු කාලෙදී ඔයාලත් කොහොම හරි පරිස්සම් වෙන්න ඕනි නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. මොකද මමත් මේ ලෙඩේ නිසා ගොඩක් පීඩාවටපත් වෙලා ගොඩක් දුක් විඳා. ඉතින් මට හිතුණා ඔයාලවත් දැනුවත් කරලා මේ අමාරු කාලේ ජය ගන්නේ කොහොමද කියලා ඔයාලටත් කියලා දෙන්න. එහෙනම් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. ආයෙත් දවසක හම්බෙමු. ගිහින් එන්නම් එහෙනම් ආදරේ.